ආයුෂ බොහෝ වේවා. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා ඔක්කොම නැවතත් පෝලබෑ වෙතට. අද අපි කතා කරන්න යන්නේ Canva එකේ Modular 2 එකේ Part 2 එක. අද අපි Canva interface එකේ Elements කියන මේ tab එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඔයාලා මේ විදිහට අපි ඔයාලගේ Canva එකේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරාම මේ විදිහට ඉන්ටර්ෆේස් එක වැටෙනවා. අපි කලින් පාරේ ඉගෙන ගත්තා කොහොමද මේක රීනේම් කරන්නේ. ඒ වගේම ඩිසයින් එකක් කොහොමද ඩිසයින් ටැබ් එක ගැන මේක කතා කරා අපි. ඩිසයින් එකක් කොහොමද ජෙනරේට් කරන්නේ. එතකොට ස්ටයිල්ස් ඒ වගේම අනිත් අය ටෙම්ප්ලේට්ස් කොහොමද යූස් කරන්නේ කියලා. එහෙනම් අද අපි කතා කරන්නේ මේ එලිමෙන්ට්ස් කියන. ඔයාලා මේ එලිමෙන්ට්ස් කියන ටැබ් එකට ගිහිල්ලා මේ විදිහට ක්ලික් කරගන්න. එතකොට මේ එලිමෙන්ට්ස් ටැබ් එක ඕපන් වෙනවා. ඇත්තටම කියනවනම් මේ එලිමෙන්ට්ස් ටැබ් එක තමයි අපිට වැදගත්ම වෙන ටැබ් එක. හරි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩම තියෙනවා සර්ච් බාර් එක. මෙතනින් යන්නට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් generate images කියලා බටන් එකක් තියෙනවා. එතකොට ඒකේ මෙතන ඊතලින් ගියාම අපිට බලා ගන්න පුළුවන් generate code කියලා තියෙනවා generate video කියලා තියෙනවා. දැන් අපිට Canva එකේ code generate කරලා website එකක් හදන්න පුළුවන්. හරි. දැන් අපි මේක යටට ගියාම මේක යටට ගියාම browse categories කියලා තියෙනවා ටැබ් එකක්. මේ ටැබ් එකේ අපිට බලා ගන්න පුළුවන් shapes, graphics, stickers, photos, videos, audios, charts, forms, sheet. එතකොට තව තියෙනවා tables තියෙනවා, frames තියෙනවා, grids තියෙනවා. එතකොට mockups තියෙනවා, 3D තියෙනවා. මේ විදිහට ගොඩක් categories මෙන්න මේ elements කියන ටැබ් එකේ බලා ගන්න පුළුවන්. අපි මෙතනට ගිහින් බලමු මේ shapes කියන category එකට. shapes කියන category එකට ගියාම අපිට මෙතන බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය වෙන ගොඩක් shapes මෙතන බලා ගන්න පුළුවන්. අපිට එදිනෙදා මේ විදිහට post නැත්නම් මොන හරි design එකක් කරනකොට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය වෙන shapes මෙතන අපිට බලා ගන්න පුළුවන්. මේ shapes නම් ඔක්කොම වගේ free තමයි අපිට ගන්න පුළුවන්. මේ වගේත් අර crown එක මාක් එකක් තියෙනවා නම් ඔයාලට ඒවා use කරන්න බෑ. හරි. ඊට පස්සේ දැන් අපි ගිහින් බලමු මේ graphics කියන ටැබ් එකට. මේ graphics කියන category එකේ අපිට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සන graphics ඒ වගේම animated stickers තියෙනවා social media වල text තියෙනවා. එතකොට logos තියෙනවා, icons තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට මොන හරි දෙයක් සර්ච් කරලා ඔයාලට මේක ගන්න පුළුවන්. ඒකෙත් අර වගේ crown එක මාක් එකක් තියෙනවා නම් ඔයාලට ඒක use කරන්න බෑ. ඊළඟ කැටගරි එක තමයි ස්ටිකර්ස්. මෙතන අපිට බලා ගන්න පුළුවන් ස්ටිකර්ස් ගොඩක් මෙතන අපිට තියෙනවා. එතකොට emojis තියෙනවා. මේ emojis නම් ගොඩක් තියෙන්නේ ප්‍රීමියර් එකක්. මොකද බලා ගන්න පුළුවන් මේ වගේ crowns තියෙනවා. එතකොට ඊට යට තියෙනවා photos කියලා ටැබ් එකක්. මේකේ photos ගොඩක් වලට බලා ගන්න පුළුවන්. ලොකු photo gallery එකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා videos කියන කැටගරි එක. videos වල වලට බලා ගන්න පුළුවන්. ගොඩක් වීඩියෝස් එකේ කැටගරි යටතේ තියෙනවා. ඒ වගේත් මේ ප්‍රීමියර් ඒවත් තියෙනවා, ෆ්‍රී ඒවත් තියෙනවා. එතකොට මෙතන මේ ෆ්‍රී තියෙන ඒවා අපිට යූස් කරන්න පුළුවන්. ඒවා ගැනත් ඉස්සර ඩිසයින් කරනකොට ඔයාලට ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා බලා ගන්න පුළුවන්. ඊළඟ කැටගරි එක තමයි ඕඩියෝ කියන කැටගරි එක. මේ ඕඩියෝ කියන කැටගරි එකේ ඔයාලට AI voice generate කරගන්නත් පුළුවන්. මේ ගොඩක් තියෙන්නේ මියසික් කියන බෑග්ග්‍රවුන්ඩ් මියසික්ස් වීඩියෝස් වලට ඕන වෙන ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මේකේ ප්‍රීමියර් තියෙන ඒ වගේම ෆ්‍රී තියෙනවා. ඔයාලට මේවත් යූස් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි charts. මේ charts එහෙම අලුතෙන් ආපුවා මේ form කියන එක අලුතෙන් ආවේ charts කියන එක ටිකක් කලින් තිබ්බ එකක්. එතකොට මෙතන බලා ගන්න පුළුවන් අපිට chart එකක්. මෙතන bar charts තියෙනවා, මේ line charts තියෙනවා. මේ විදිහට template chart එකක් පාවිච්චි කරලා අපිට chart එකක් හදා ගන්න පුළුවන්. නැත්නම් මෙතන කෙලින්ම data ටිකක් දාලා අපිට ඒ ටික start කරන්න පුළුවන්. ඊළඟ එක තමයි forms. මේ forms කියන කැටගරි එකෙත්
නිකන් අර කන්ටැක්ට් ගන්න පුළුවන් sign up page වල තියෙන්නේ. අන්න මේ වගේ input තමයි මේ විදිහට මේ form විදිහට අපිට අලුතෙන් මේ elements වල දීලා තියෙන්නේ. හරි. ඊළඟ කැටගරි එක තමයි sheets. මේ sheets කියන කැටගරි එක ඇවිල්ලා Excel වල තියෙන ඒ ෆන්ක්ෂන් මයි තියෙන්නේ මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ sheet කියන element එක. ඊළඟ කැටගරි එක තමයි tables කියන එක නම් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ වගුවල ස්ටයිල්ස් එහෙම තියෙනවා. මේ වගුව අපිට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ කැටගරි එක තමයි frames. මේ frames ගොඩක් අපිට ඕන වෙනවා. ඔයාලා කොලාජ් ෆොටෝස් එහෙම හදනවා නම් grid ෆොටෝස් එහෙම හදනවා නම් ඔයාලට මේ frames ගොඩක් වැදගත් වෙනවා. එතකොට ෆොටෝ එකක මේ විදිහට ලස්සන ෆ්‍රේම් එකක් දැම්මහමත් ඒකේ ලස්සනක් තියෙන. එතකොට ඩිසයින් එකත් ඉතින් මේ ලස්සන ෆ්‍රේම්ස් තියෙනවා. ඔයාලට ඒවත් යූස් කරන්න පුළුවන්. මේ ෆ්‍රේම්ස් ගොඩක් ෆ්‍රී තියෙන්නේ. ඊළඟ කැටගරි එක තමයි මෙතන මේ තියෙන ග්‍රිඩ්ස් කියන කැටගරි එක. මේක ඇවිල්ලා කොලාජ් ෆොටෝස් තියෙන මේ වගේ එකට තමයි ග්‍රිඩ් හදලා මේ ග්‍රිඩ් ෆොටෝස් හදලා තියෙන්නේ. මේක නම් සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඒතකොට ෆ්‍රේම් සම්පූර්ණයෙන්ම ෆ්‍රී තමයි දීලා තියෙන්නේ. ඊළඟ තමයි මේ මොකප්ස් කියන එක. මේකත් ඔයාලට අර ෆ්‍රේම් එකක් වගේ යූස් කරන්න පුළුවන්. මේක නිකන් අර එක ප්‍රොඩක්ට් වල එක දැන්වල දාලා තියෙනවා මේ විදිහට ග්‍රැෆික්ස් වල දාලා තියෙනවා, ෆොටෝස් වල දාලා තියෙනවා. අර ෆෝන් එක ඇතුලේ ඔයාලගේ වීඩියෝ එකක් දාන්න පුළුවන් වගේ නම් මේ ෆ්‍රේම් එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ මොකප් ගැනත් අපි ඉස්සරහට කතා කරමු. ඩිසයින් කරනකොට ඊළඟට තමයි මේ 3D කියන ටූල් එක. මේක අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 3D ඩිසයින්ස් තියෙනවා මේකේ. මේ තියෙන මේ ලස්සන ඩිසයින්ස් තියෙනවා 3D. මේකෙත් මං හිතන විදිහට ප්‍රීමියර් ඇති. ගොඩක් නම් ෆ්‍රී වගේ තමයි පේන්නේ. ඔයාලා මේ ඔක්කොම try කරලා බලන්න. හරි. එහෙනම් අද අපි කතා කරේ elements කියන මේ ටැබ් එක ගැන. ඊළඟට අපි කතා කරමු text කියන ටැබ් එක ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් මේ ගැන කතා කරමු.